හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඉතින් අද පෙබරවාරි මාසේ 4 වෙනිදා නිදහස් දිනේ හැටියට අද නිදහස් දිනය සිහි කරන දවස. ඉතින් නිදහස කිව්වහම අපිට එක එක පැති වලින් නිදහස පිළිබඳව කතා කරන්න පුළුවන්. අපි දවසේ වැඩ කරලා ඉරුණාමත් නිදහසක් හම්බ වෙනවා. වැඩවලින් නිදහස් වෙන එදා දවසට විතරක්. ඉතින් ඒ වගේ බැලුවම එක එක දේවල් වලින් අපි නිදහස් වෙනවා හැමතිස්සෙම. නමුත් ඇත්තටම බැලුවම නිදහස් වෙලත් නෑ වගේ. ඉතින් කොහොම වුණත් සම්මතයක් විදියට 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා ලැබුණා කියන නිදහසත් එක්ක අද වෙනකොට 78 වසරක් ගත වෙලා 78 වෙනි නිදහස් දිනය සමරන්නේ. ඉතින් මම හිතනවා මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. මේ සංසාර දුකෙන් නිදහස් වීම සහ එදිනෙදා තියෙන හිරවීම් ගැටලු වලින් ප්‍රශ්න වලින් නිදහස් වීම. ඉතින් මම හිතනවා මේ සමරන නිදහස ස්ථිර නිදහසක් නෙවෙයි. දිනයක් විදියට සංකල්පනාවක් විදියට සකස් කරගෙන ඒ නිදහස ලැබුණ කියන දිනේ එනකොට ඒ දවසට සමරනවා. නමුත් ඇත්තටම අපිට නිදහසක් නැහැ. උදේ ඉඳලා රැ වෙනකම් බැලුවම මේ සංසාරේ හැමදාම මේ තියෙන වැඩ කටයුතු වලට එක දේවල් වලට හිර වෙලා ඇත්තටම නිදහසක් නැහැ. අපි කොච්චර නිදහස ලැබුවත් අනේ මට නිදහසක් නැහැ කියලා නේ ගෙදර උනත් කතා කරන්නේ වැඩපළේ ආයතනේ ඕනම තැනක. ඒ නිසා මම හිතනවා මේ සසර දුකෙන් නිදහස් වුණොත් කාගෙන්වත් අමුතුවෙන් නිදහසක් ඕනේ නැහැ. Tamanටම තමන්ගේ නිදහස හදා ගන්න පුළුවන්. ඒ නිසා අපි ආරාධනාවක් කරනවා මේ නිදහස් දිනේ සමරගෙන ඇත්තටම මේ නිදහසෙන් නිදහසක් තියනවද කියලා බලන්න. අපේ ධර්මයේ කතා කරන නිදහස පිළිබඳවත් අවධානය යොමු කරන්න හොඳයි. මොකද නැත්තම් මං හිතන්නේ නිදහසක් හම්බ වෙන එකක් නැහැ. කොතන ගිහිල්ලා ඉපදුනත් කොහේ ගිහිල්ලා කටයුතු කරන්න ලැබුණත් නිදහසක් නම් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා මේ නිදහස් සමරන දවස හොඳයි. ඇත්තටම නිදහසක් තියනවද කියලා හිතන්න හොඳ දවසක් නිදහස් දිනේ සමරගෙන මේ දවස. ඒ නිසා අපි කාටත් ආරාධනා කරනවා එදිනෙදා නිදහසක් ලැබෙන ගමන් මේ කෙලවරක් නැති අනවරාග්‍රු සංසාරය යන ගමනේ තියෙන නිදහසක් නැති දුකින් පිරුණු කටුක ගෝර භයංකර සසර දුකින් නිදහස් වෙන්නත් ඒ නිදහස් දිනේ ළඟදීම සමරන්නත් ඔබට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.